ලෙග්ගේ පියයුනේ බං. තනවල තන පුඩු වලට අඬුවක් දාලා තද කරලා ඇදලා ගලවලා නේද? තාමත් පුදුමයි මේ කෙල්ල තාම මිය ගියේ. ඕකේ දැන සිදුවී තියෙන දරුණුතම ගණේ කාන්තා දූෂණය ගැන ඔයාලට පාපොච්චාරණය කරන්න යන්නේ ඒ ජුන්කෝ ෆුරුටා ගැන අපේ විදියට නේද? අපේ වයිබ් එක. නැත්තම් එක්ක ඒ කෙල්ල මැරෙන්න තිබ්බ දුන්න අදවලට. ඒ මැරිලත් නැහැ. අන්තිමක් එක මැරිලා නැහැ. ඉන්න ඔක්කොම වදින තමයි මැරිලා තියෙන්නේ. කොහොම හරි පස්සේ ගමන් දැන් මේ සිගරට් එකෙන් බොන්න ගත්ත ලයිටර්ස් වල ලයිටර් ෆ්‍රී. හරිද? ඒව දාලා ඒවට පුච්චලා තියෙනවා කකුල් වලින්. යටිපතුල් තමයි ඉස්සලම් පුච්චලා තියෙන්නේ. පුච්චලා ඊරස කරලා තියෙන්නේ මේ යෝනි මාර්ගය. යෝනි මාර්ගයත් පුච්චලා තියෙනවා මේ ලයිටර්ස් වලින්. ලයිටර්ස් වලින් කෙල්ලගේ යෝනි මාර්ගය පුච්චලා මේ කෙල්ලෙක්ගේ රහසිගත අවයව වලට උඩින් ලයිටර් යල්ලලා. කියන්නේ මම පත්තු කළ සීන් එකක් කොහොමද ඒක ගිනි තියලා නැහැ. ගාව දින වේදනාව හිතා ගන්න. තව තැන් වලදී කරලා තියනවා මචං අඩු අරගෙන. කියන්නේ මේ කෙල්ලෙක්ගේ අපි තන කියලා කියන්නේ ඒ තනවලින් තන පොඩු අරගෙන ඒ වීරලා තියෙනවා. කියන්නේ අඬුවක් දාලා කරදවල ඇදලා සමහරවිට ඇදෙන්නේ නැති වුණාම කපලා ඒ වගේ කොහොම ඉරලා තියෙන්නේ. වේදනාව හිතා ගන්න කෙල්ලෙක්ගේ පියයුනේ බං. තනවල තන පුඩු වලට අඬුවක් දාලා තද කරලා ඇදලා ගලවලා නේද? හරිද? තාමත් පුදුමයි මේ කෙල්ල තාම මිය ගියේ නැහැ. තාමත් මැරිලා නැහැ. හරිද? එතකොට තව සීන් එකක් තමයි මචං. කකුල් පුච්චලා දින මං කිව්වා. ඊට පස්සේ ගත්තාම මචං එල්ලලා ගහලා දිනවා මේ කෙල්ල. කියන්නේ අත් දෙකෙන් නිකන් මේ උඩ එල්ලලා අනුත් දාලා එල්ලලා පහල එල්ලලා අර එල්ලෙන බොඩි එකට ගහලා තියෙනවා. ඔව් ඒකට යකඩ පොළු වලින් බැටන් පොළු මොකද්ද? තව ගහලා තියෙනවා ගෝල්ෆ් පිටි වලින්. ඒ වගේ වයින් ගහලා තියෙනවා. ඊට පස්සේ ආයෙ ගල්ලා තියෙනවා මචං දැන් මේ කෙල්ල බිමට දාලා බිමට දාලා ඉවරලා අර දඟලනවනේ. දඟලනකොට පොල්ල සෙට් එකක් අල්ලගෙන තව පොල්ල සෙට් එකකට කියලා දෙනවා ඔලුවට පනින්න කියලා. ඔලුව තද කරන් ඔලුවට පනින්න. ඔලුවට නිකන් මෙහා ඔලුවටට පනින්න. හරිද? කියන එතකොට එතනත් ඔලුව ඩැමේජ් වෙලා තියෙනවා සෑහෙන්න. මෙයාගේ ඇඟ මේ අනිත් මිනිස්සුන්ට දැක්කත් අඳුර ගන්න බැරි වෙන විකෘති වෙලා තියෙනවා. අතිමත්